හායි යාළුවනේ කොහොමද? සාදරයෙන් පිළිගන්නවා අපේ ASL Anime Lovers YouTube channel එකට. මම මීට කලින් රින් එකන් ගැන වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ වීඩියෝ එක බලපු ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා ටෙමෝ රින් එකන් ගැන වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. ඒකින්ද තමයි යාළුවනේ අද මම මේ ටෙමෝ රින් එකන් ගැන වීඩියෝ එක අරගෙන ආවේ. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අනිත් රින් එකන් යූසර්ස්ලාට නැති සාස්කෙට විතරක් තියෙන මේ ටෙමෝ රින් එකන් වල පවර්ස් මොනවද? මේ ටෙමෝ රින් එකන් බලය ලබා ගන්නේ කොහොමද කියලා. යාළුවනේ එහෙනම් ඉතින් වැඩි කතා නැතුව දැම්ම අපි යන් වීඩියෝ එකට. අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා 1k ගහන්නත් පොඩි support එකක් දෙන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යන් මේ සුපිරිම වීඩියෝ එකට. යාළුවනේ ඔයාලා දැකලා ඇති සාමාන්‍ය රින් එකන් ඇස්වල තියෙන්නේ වටකුරු රවුම් විතරයි. හැබැයි මේ ටෙමෝ රින් එකන් වල කොමා හැඩති ලකුණු අපිට දැක බලා ගන්න පුළුවන්. මේ අද්විතීය ටෙමෝ රින් එකන් බලය තියෙන්නේ නරුටෝ කතා මාලාවෙන්ම අපි කවුරුත් ආදරය කරන සසුකේ උචිහාට විතරයි. යාළුවනේ මේ ටෙමෝ රින් එකන් බලය තියෙන්නේ නරුටෝ කතා මාලාවෙම සසුකේ උචිහාට විතරයි. අපි දැන් බලමු කොහොමද සසුකෙට මේ රින් එකන් බලය ලැබෙන්නේ කියලා. හතරවෙනි මහා ශිනොබි යුද්ධයේදී සසුකේ මිය යන්න ආසන්න වෙද්දී කබුටෝ විසින් හසිරමාගේ සෛල සසුකේට ශරීරගත කරනවා. මේ අවස්ථාවේදී හඟුරුමෝ ඔට්සුකිගේ පැමිණීමත් සමග සසුකේට හඟුරුමෝගේ චක්‍රය පරිත්‍යාග කරනවා. මේ නිසා සසුකේගේ ඉටර්නල් මාංගිකු ශරින්ගන් සහ බලයන් එකතු වෙලා අලුත්ම විකෘතියක් විදිහට තමයි මේ ටෙමෝ රින් එකන් කියන අද්විතීය ඩොජුට්සු බලය නිර්මාණය වෙන්නේ. යාළුවනේ මේ ටෙමෝ රින් එකන් වලට සාමාන්‍ය රින් එකන් වලින් කරන්න පුළුවන් දේවා පාත්, අසුර පාත්, ඇනිමල් පාත්, හියුමන් පාත්, ප්‍රේතා පාත්, නරක පාත් කියන 6 path of techniques 6ම සිදු කිරීමේ හැකියාව තියෙනවා. යාළුවනේ අපි දැන් බලමු සස්කෙට මේ ටෙමෝ රින් එකන් වලින් තියෙන විශේෂ පවර්ස් මොනවද කියලා. පළවෙනි එක තමයි ඇමනෝ ජෙතිත කෙරා. යාළුවනේ මේ පව එක භාවිතා කරලා සසුකෙට ඇසිපිය ගහන සැලින් තමන්ගේ සතුරෙක් එක්ක හරි ඕනෑම වස්තුවක් එක්ක හරි එක් ක්ෂණයකින් මාරු වීමේ හැකියාව තියෙනවා. ශරින්ගන් පෝටල් මේ ක්‍රමය භාවිතා කරලා සසුකෙට ඕනෙම තැනක ඉඳලා තවත් ඕනෙම තැනකට යන්න පුළුවන් පෝටල් එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ එක තමයි ජෙන්ජුට්සු පව. යාළුවනේ මේ ජෙන්ජුට්සු පව එක භාවිතා කරලා සස්කෙට පුළුවන් වෙනවා ටේල් බීස් ලවත් තමන්ගේ පාලනයට ගන්න. යාළුවනේ අපි දැන් කතා කරමු සාමාන්‍ය රින් එකන් සහ ටෙමෝ රින් එකන් අතර තියෙන වෙනස. අපි මුලින්ම මදාරාගේ සහ සසුකේගේ රින් එකන් වල වෙනස ගැන කතා කරමු. යාළුවනේ මදාරාට රින් එකන් බලය භාවිතා කරද්දී ශාරින්ගන් වල බලය භාවිතා කරන්න බෑ. උදාහරණයක් විදිහට රින් එකන් එක යූස් කරද්දී සුසානෝ බලය භාවිතා කරන්න බෑ. හැබැයි සසුකෙට මේ ටෙමෝ රින් එකන් හැදිලා තියෙන්නේ ශාරින්ගන් සහ රින් එකන් වල එකතුවක් හින්දා කිසිම ප්‍රශ්නයක් නැතුව රින් එකන් යූස් කරද්දී ශරින්ගන් ඇස් භාවිතා කිරීමේ ශරින්ගන් ඇස් වල බලයන් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. දෙවැනි වෙනස තමයි යාළුවනේ සසුකේගේ චක්‍රා සීන වුණාට පස්සේ ඒ රින් එකන් ඇස් වල තියෙන ටෙමෝ මාක් නැති වෙලා යනවා. මෙහෙම ටෙමෝ මාක් නැතුණාට පස්සේ සසුකේකට ඇමනෝජි තෙකෙරා බලය යූස් කරන්න පෝටල් විවෘත කරන්නත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ආයේ බලය චාර්ජ් වුණාට පස්සේ තමයි සසුකේට මේ බලයන් යූස් කරන්න පුළුවන් වෙන්නේ. යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක කොහොමද? වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න අපිත් එක්ක එකතු වෙන්න. අනිවාර්යෙන් වීඩියෝ එකට like එකකුත් දාන්න. කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. යාළුවනේ මේ වීඩියෝ එක කාට හරි share කරන්න. එහෙනම් ඉතින් ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.